උඹේ ගෙදර නෑදෑයෝ ඔක්කොම ඇවිල්ලා උඹට එන්න කියන්නේ කීවා. හරි හරි බං අපි දැන් යන්න හදන්නේ. හරි හරි බං එන මං ගිහින් එන්න. නිමන්තේ අවසාන ගෙදර කට්ටිය ඔක්කොම ඇවිල්ලාලු. අපි යන්න පාටියට. එන ඉක්මනට යමු. අද නම් අච්චලාගේ ගෙදර පාටියට ගිහිල්ලා සුපිරි තැපක් දාමු නේද නිමන්ත අයියේ. අද නම් අච්චලාගේ ගෙදර හොඳට කා සුපිරි පන්න එකක් දාමු නේද? අපි තුන්දෙනා ගිහලා සුපිරි සබක් ගන්නවා බං. උඹ එක්ක යනවා කියලා අපි කිව්වේ නෑනේ බං. එයි බං බණියට උඹ එහෙම කියන්නේ? උඹලා දෙන්නා එක්ක යන්න පුළුවන් බං. මෝ ඉන්න විදියට කොහොමද බං මං එක්ක යන්නේ? ඒ බම් මාව පාටියට එක්කන් ගන්න බැරි. මගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙද? මම ඇඳුම හැටි බලහම් බං. මං කොහොමද බං උඹ එක්ක යන්නේ? උඹලට වගේ සල්ලි තිබ්බනම් මාත් ලස්සනට අඳිනවා බං. කමන්නේ. කොහොමද ගිහින් එන්න? එයි බං අච්චා උඹ බණියට ඒ වගේ බලු කතාවක් කිව්වේ? බණිය දුප්පත් කියලා උඹලා ගෙදර එක්කන් යන්න බැන්න අපි එන්නේ නැහැ බං උඹලා ගෙදර. පාටියට ගිහිල්ලා හොඳ ආතලක් දාම් බං. අපි බණියත් එක්කම ඉන්නම්. උඹ වගේ සල්ලි බලලා යාළුවා ආශ්‍රය කරන්නේ නැහැ බං අපි. අද නම් අච්චලාගේ ගෙදර හොඳට කා සුපිරි පන්න එකක් දාමු නේද? අපි තුන්දෙනා ගිහලා සුපිරි සබක් ගන්නවා බං. උඹ එක්ක යනවා කියලා අපි කිව්වේ නෑනේ බං. පාටියට ගිහිල්ලා හොඳ ආතලක් දාම් බං. අපි බණියත් එක්ක